ඉතින් අපිට දකින්න හම්බුණා ස්වාමින් වහන්සේ නමක් ඉන්දියාවේ ඉන්ද්‍රසාල් ගුහාවෙම හොයාගෙන තියෙනවා නේද? ඔව් මේ අපි මේ වැඩසටහන අපි මේ කරන්නත් ඒක මූලික හේතුවක් වුණේ මේ ඒ වීඩියෝ හා සම්බන්ධයෙන් පිළිතුරු වීඩියෝවක් සැපීම සහ අපිට ඒ වීඩියෝ එක නැරඹීම තුළින් මේ ලැබිච්ච ප්‍රශ්න ඒ කියන්නේ අපිට පැන නැගුණු ප්‍රශ්න ටික ඉදිරිපත් කරලා නැවතත් ඒ ප්‍රශ්න වලට අපිට මේ පිළිතුරක් ලබා ගැනීම තමයි අපි මේ අරමුණ උනේ. ඔය සෙල්ලිපි වල ඔක්කොම තියෙන බුද්ධ සම්බුද්ධ බුදුහාමුදුරන්ට අපේ. නැතුව ඔය නිගන්ටයන්ට නෙවෙයි. නිගන්ටයන්ට එහෙම පේනවා. කරන්න දෙයක් නැහැ. කැටයන් ඒවායේ කාලයේ මූර්තිය මගෙන් අහනවා. මම ඒ වගේ කාලෙත් එක්ක තමයි කිව්වේ. දැන් අර මූර්තිය ගැන මං කිව්වනේ. ඒ මූර්තිය ගැන අහනවා. ඒක පිළිගන්න බැහැයිලුනේ. මෙන්න මේක ආයුබෝවන් සුභාසිත ස්වභාවිත YouTube නාලිකාවෙහි අද අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙන්නේ. අලුත් කියලා කිව්වට අද මාතෘකාව නම් පරණ එකක්. නමුත් පිළිතුරු දීමක් තිබෙන්නේ. මේ ලංකාවේ ඉන්ද්‍රශාලාද නැත්නම් ඉන්දියාවේ ඉන්ද්‍රශාලාද පතිරාරච්චිට හා ප්‍රසාද් කුමාරට පිළිතුරක් සමග අභියෝගයක් කියලා මම වීඩියෝ එකක් කළා. ඒක ගැන සක්වල පෞර නම් YouTube නාලිකාවක පුද්ගලයෝ දෙන්නේ කේ දෙන්නගේ නම් හඳුන්වලා දෙන්නේ නැහැ. එක්කෙනෙක් හැබැයි වැඩි කලවර තැනක ඉන්නේ තොප්පියකුත් දාගෙන මහාන වෙලා ඉන්න කෙනෙක් තොප්පියක් දාගෙන ඉන්නවද දන්නෙත් නැහැ. මට නිකන් එහෙම හිතුණා. නිකන් මට එහෙම හිතුනේ. වැඩි ආලෝකයකුත් නැති තැනක තමයි හිටියේ. ඉතින් කොහොම හිටියත් මට ගමන්නේ ඒ තොරතුරු ඉදිරිපත් කළා. ඒකට පිළිතුරක් දෙන්න තමයි යන්නේ. ඔවුන් කියනවා ඉන්දියාවේ ඉන්ද්‍රශාල ගුහාවක් නොමැති බවත් ඒ කියන සියල්ලම දේශාටකයන්ගේ වාර්තා ඔස්සේ කනින් හම් ගොඩ නැගුවක් බව කියනවා. අපි බලමු ඒක එහෙමද වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේක තමයි මට දීපු අභියෝගය. ඒකට තමයි මම ඔය වීඩියෝ එක කළේ. ඒ කරපු වීඩියෝ එකට තමයි කියන්නේ. දැන් මේකෙත් තියෙන අභියෝගය වීඩියෝ දෙකක් කරනවා කිව්වා. ඇත්තට මම වීඩියෝ දෙකක් කළා. ඒ වීඩියෝ දෙකෙන් කරුණු පැහැදිලි කළා. ඒත් එක්කම බුදුහාමුදුරුවෝ ගැන ඉන්දියාවේ ලියාච්ච සෙල්ලිපි 10ක් පෙන්වන්න කිව්වා. ඒකටත් මම වීඩියෝ එකක් කරා. දැන් මේ පළවෙනි වීඩියෝ එකට තමයි මේ විවේචනයක් තිබුණේ. ඒකේ සක්කපඤ්ඤ සූත්‍රයේ මම නැවත දක්වනවා අද්දසාකෝ සක්කෝ දේවානමින්දෝ භගවන්තං මගදේසු විහරන්තං පාචිනතෝ මගදේ තමයි බුදුහාමුදුරුවෝ හිටියේ. රජගහට නැගෙනහිරින් අම්බසණ්ඩ කියන බ්‍රාහ්මණ ග්‍රාමයක් තියෙනවා. ඒකට උතුරෙන් වේදියක කියලා පර්වතයක් තියෙනවා. අන්න ඒක ඇතුලේ ඒ පර්වතයේ තියෙන ඉන්ද්‍රශාල ගුහාය. තමයි බුදුහාමුදුරුවෝ මේ සූත්‍රය දේශනා කළේ. ඒ පර්වතයේ තවත් ගුහා තියෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. මේ සූත්‍රයේ තියෙන හැටියට. ඉතින් දිසාව හා සතුවම් ප්‍රමාණය ප්‍රශ්න කරනවා. මම මේ තොරතුරු ගත්තේ පාහියන් හියුන්සියන් දේශාටන වාර්තා, ඉන්දියා ඉතිහාසඥයන්ගේ වාර්තා ඒවා පදනම් කරගෙන පුරාවිද්‍යා වාර්තා. ඒ නිසා ඒකේ සතපුම් හා දිසාව දක්වන ආකාරය ගැන ওই දේශාටකයන්ගේ දිසාව දැක්වීමේ යම් පොඩි පරස්පරතා තියෙන්න පුළුවන්. නමුත් ඒවා හොඳ පිළිගත් වාර්තා. මොකද හියුන්සියන් පාහියන් කියන භික්ෂුන් වහන්සේලා දෙනමම ලංකාවත් ඉන්දියාවත් තවත් රටවල් ගැනත් ලියලා තියෙනවා. ඒ අය දේශාටනේ යෙදිච්ච පිළිගත් භික්ෂුන් වහන්සේලාගේ තොරතුරු ආශ්‍රයෙන් තමයි ඒක ගොඩනැගුණේ. එතකොට මෙන්න මේක තමයි ඔය සූත්‍රයේ තියෙන රජගහ නුවරට නැගෙනහිරින්. දැන් ඔය ගිරියක් කියන ගමේ තමයි ඔය ඉන්ද්‍රශාලා ගුහාව තියෙන්නේ. ඒකේ රජගහ නුවරට නැගෙනහිරින් තමයි ඒක තියෙන්නේ. අම්බසණ්ඩ කියන බ්‍රාහ්මණ ග්‍රාමයේ අද හම්බ වෙන්නේ නැහැ. මම ඒක වීඩියෝ එකෙත් කිව්වා. ඒවා සාමාන්‍යයෙන් ගම්වල නම් කලෙන් කලට වෙනස් වෙනවා. ඕවා ජනාකීර්ණ වෙනවා, ජනශූන්‍ය වෙනවා. එතකොට ඒ වෙනස්කම් වෙනවා. ඊට උතුරේ වේදියක කියලා පර්වතයක් තියෙනවා. ඒ පර්වතයේ තමයි ඉන්ද්‍රශාලා ගුහාව තියෙන්නේ කියලා මම කිව්වා සූත්‍රයට අනුව. ඊට පස්සේ ඒක මම ගැලපුවේ මෙහෙමයි. කනින්හැම් සොයාගත් පුරාවිද්‍යා අයිතික සාධක මත ගිරියප් කියන ගමේ තියෙන්නේ ඒක ඒ ගමේ නිරිත දිගෙන් සතපුම් එකහමාරක් හා රාජ්ගීරි සිට සතපුම් 6ක් දුරේ.
බුද්ධඝෝෂ අටුවාචාර්යින් වහන්සේට අනුව ඉන්ද්‍රශාලා විශාල ගල් සල්ගසකින් යුත් පිවිසුම් දොරක් සහිත අඹ ගස් වලින් පිරී ගිය විශාල පර්වතයක අවනතාංශව පිහිටලා තියෙනවා කියලා මම හරියට ලියලා තියෙනවා. ඒ උන්වහන්සේ සඳහන් කරලා තියෙන සඳහන. ඉතින් අම්බසණ්ඩ නම් ගමේ ප්‍රාකාර සහිත නිවාස ඇති ධනවත් මිනිසුන් වාසය කළා කියලා උන්වහන්සේ ලියලා තියෙනවා ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ. ඒක අපි ගලපලා බලමු මේ 5 වෙනි සියවසේ පාහියන් භික්ෂුවගේ දේශාටන වාර්තාවට අනුව නාලන්දාවට ඊශාන්‍ය දෙසින් යොදුනක් පමණ දුරින්. ඔය යොදුන කියන එකේ දුර ප්‍රමාණය ඉන්දියාවේ ලංකාවේ වෙනස්කමක් තියෙනවා. හරියටම ගණනය කිරීමේ දුෂ්කරතාවයකුත් තියෙනවා. වාර්තා වලට අනුව. ඒක ගැන හරි ඒකමිතික භාවයක් නෑ උගතුන් අතර. ඒ නිසා ඕගොල්ලන්ට බෑ ඒ යොදුන කියන එක පදනම් කරගෙන දුර හරිද වැරදිද කියලා කියන්න. මොකද ඒ ගැන හරි නිගමනයක් තවමත් ඇවිල්ලා නැහැ. එතකොට උන්වහන්සේ කියනවා ඊශාන්‍ය දෙසෙන් යොදුනක් පමණ දුරින් එම ගුහාව පිහිටලා තිබුණේ. අලංකාර කරන ලද දොර ජනෙල් හා දැකුම් කළු ප්‍රාකාර ආදීන් යුක්ත ගෙවල් එහි වූ බව ඒ හිමියොත් සඳහන් කරනවා. ඕක අර 5 වෙනි සියවසේම දෙන්නේ. එතකොට 5 වෙනි සියවසේ දෙන්නම කියන්නේ එක සමාන තොරතුරු. ඒකයි මෙතන වැදගත්. අපේ අටුවාචාර්ය බුද්ධඝෝෂ ස්වාමීන්ද්‍රයන් වහන්සේත් පාහියන් ස්වාමීන්ද්‍රයන් වහන්සේත් එහෙත් හිවුන්සියම් පැමිණෙන විට ඒක ජනාකීර්ණ බවෙන් හීන වෙලා තිබුණා කියලා කියනවා. ඒ අවුරුදු 200කට පස්සේ කියන්නේ පාහියන්ගේ ගමනෙන් 200කට පස්සේ ක්‍රිස්තු වර්ෂ 6 අග 7 වගේනේ. දෙදෙනාම එම ගුහාවේ පාසාන හැඩ ගැසීමට කළ කැපුම් ලකුණු තිබුණු බව සඳහන් කරනවා. අදටත් ඒ ලකුණු දකින්න පුළුවන් කිව්වේ ඒකේ යම් කිසි කෙනෙකුට ඉන්න පුළුවන් විදිහට අර දිරච්ච කොටස් එහෙම ඉවත් කරා කියන එක. නැතු ඒකට ඔයගොල්ලෝ වෙන අදහසක් දුන්නා. ඒ අදහස නෙමෙයි මම මේ තොරතුරු ගත්ත මූලාශ්‍රය ඔතනින් ලියලා තියෙනවා. හරි. ලෙන ඇතුලේ සිට පේන බව කියනවලු මම මේකට දාපු පින්තූරය මම ඔතෙන්ට ගිහින් ගත්ත එකක් නෙවෙයි. මම ඒක කිව්වා එදත්. මේක මේ මම වෙනම හොයාගත්ත පින්තූරයක්. ඉතින් මේක තමයි ඉන්ද්‍රශාල ගුහාව කියලා දැන්ට පිළි අරන් තියෙන්නේ. ඒකේ මට තිබිච්ච හොඳම පින්තූරය තමයි දැන්. එතකොට මෙන්න මේක තමයි මේ පර්වතය. වේදියක පර්වතය. තස්සුත්තරතෝ වේදියකේ පබ්බතේන ඉන්ද්‍රශාල ගුහාව තියෙන්නේ. මේ තමයි වේදියක පර්වතය. මේකේ කොතනද තියෙන්නේ කියලා මම දන්නේ නැහැ. මේක ගිහින් බලන්න ඕන. මං ගිහින් නැහැ. අර උඩ තියෙනවා මේ දැන් වාර්තාවලක් තියෙනවා උඩ ආරාමයක් තියෙනවා කියලා. ඉස්සර චෛත්‍යකුත් තිබිලා තියෙනවා. දැන් නම් ඕකේ බෞද්ධ නෙමෙයි. දැන් Hindu මං හිතන්නේ පූජකාරාමයක් තියෙන්නේ. ඉතින් මේක තමයි තැන. ඒක තමයි මම පෙන්නුවේ. දැන් ඔයගොල්ලෝ කියනවා අටුවා මූලාශ්‍රය ඉන්දුසල් ගසක් කියලා එකක් තියෙනවලු. ඉන්දුසල් ගස කියලා එකක් නැහැ. ඉන්ද්‍රශාලා කියලා කියන්නේ මේ සක්‍රයටත් කියන්නේ ඉන්ද්‍රනේ. ශාලා කියනවා සල් ගසට. ඉතින් ඉන්දුසල් ගස කියලා එකක් නෑ. බොහෝ විට ඔය ඉන්ද්‍රයාට සක්කපඤ්ඤ සූත්‍රයේ දේශනා කරපු ශාලාව කියන එක අර්ථය උතන ගන්නවා ඇත්තේ. ශාලා කියන එකෙන් පාලි භාෂාවෙන් ශාලාවටත් ශාලාව කියන්න පුළුවන්. සල් ගසටත් ශාලා කියනවා. ඒකෙන් අර තේරුම තමයි ගන්න ඇත්තේ. එතකොට මේ පර්වතේ. ඒක ප්‍රශ්න කරන්න කාරණාවක් නෙමෙයි. ඒගොල්ලෝ ඉන්දුසල් ගසක් කියලා කියනවනේ. ඒක මන් දන්නේ නැහැ. ඉන්දුසල් ගස කියලා જાතියක් නැහැ. ලොකු සල් ගසක් තිබිච්ච බවට වාර්තා වෙලා තියෙනවා. සල් ගස් ගහකට ඒ ප්‍රවේශද්වාරය ගල් කටු වලින් හැඩ ගන්නපු ලෙනක් ලෙස කියයි. මම කියනවලු එහෙම. ගල් කටු වලින් හැඩ ගැහුවා කියන්නේ ඒක කෙනෙකුට ඉන්න පුළුවන් විදිහට පිරිසිදු කරලා තියනවා කියන අදහස මම කිව්වේ. ක්‍රිස්තු පූර්ව යුගයේ සිටම ඉන්ද්‍රශාල ගුහාව බෞද්ධයන් පිළිබඳ ඉන්දියා බෞද්ධයන් උනන්දු වෙලා තියෙනවා. ඔවුන් මූර්ති ආදිය තනමින් ප්‍රකට විහාරාරාමවල බුද්ධ චරිතයට සම්බන්ධ සිදුවීම් වලදී බුදුරදුන් හා සක්‍රයා ඉන්ද්‍රශාල ගුහාවේ හමුවීම වාර්තා කරලා තියෙනවා. ඒ බඳු ස්ථාන කිහිපයක් තියෙනවා. ඒක මූර්ති වලින් වචන වලින් වාර්තා වශයෙන් එහෙම. ඒ ඔක්කොම තමයි මම මෙතන ගොනු කරන්නේ. එළියෙන් එකක් පෙන්නනවලු. මේ අසත්‍යයකුළු මම පෙන්වන්නේ බොරු කරනවලු. මම එහෙම එකක් කරන්නේ නැහැ. මම පර්වතය පෙන්නනවා ගුහාව පෙන්නනවා. ඒ දෙක විතරයි කියන්නේ. මම ඔතෙන්ට ගිහිල්ලා නැහැ. මට යන්න උවමනාවක් නැහැ. මට යන්න ඕන වුණොත් මම යනවා. මට දැනට කිසිම උවමනාවක් නැහැ ඔතෙන්ට යන්න. ඔය තියෙන වාර්තා ටික මට ප්‍රමාණවත්. මෙන්න මෙව්වා මම මේ කියන්නේ
ගල්ලෙන් වල ඇඳපු රූප සටහන් ගැන කියනවා බට් කලාලු මම කිසිදු බට් කිරීමක් කළේ නැහැ. ඔයගොල්ලෝ තමන් කරන જાති මට ආරෝපණය කරන්න එපා. මම බට් කරන්නේ ඔයගොල්ලෝ තමයි බට් කරගන්නේ. මම කිසිදු බට් කිරිලක් කරන්නේ නැහැ. කරලත් නැහැ. මැටිපුවරු ගැන ආයකට කලින් මෙතෙන්ට එන්න එපා. දැන් මම මේ කියාගෙන යන්නේ මේ ශාස්ත්‍රීය ක්‍රමය. අතීතයේ ඉඳන් ඉන්දියාවෙත් වෙනත් රටවල නම් වෙනත් රටවලත් මේ ඉන්ද්‍රසාල ගුහාව ගැන තියෙන වාර්තා මේ කියන්නේ. මේ මූර්ති මගින් කරලා තියෙන වාර්තාවක්. පැරණි මේක. බුද්ධගයා මහා බෝධි විහාරයේ තමයි තියෙන්නේ අර්ධ උන්නත මූර්තියක්. සක්‍රයා ඉන්ද්‍රසාල ගුහාවේදී බුදුහාමුදුරුවෝ හම්බ වෙන එක. මේකේ ආසනයක් තමයි බුදුහාමුදුරුවෝ වෙනුවට තියෙන්නේ. ඒ කාලේ බුදු පිළිමේ හදලා නැහැ. එහෙමයි මං කිව්වේ. දෙවෙනි එක ගත්තේ සාංචි ස්තූපේ. ඒක ගොඩක් ලස්සනට තියෙනවා. උතුරු ප්‍රවේශද්වාරේ මං කියලා තියෙනවානේ දැන්. මේවා ඔය රූපවාහිනී නාලිකා කරන කාමරවලට වාඩි වෙලා මහා ලොකුවට අපබ්‍රංශ මහා ලොකු ආචාර්ය ප්‍රාචාර්ය මහාචාර්ය වගේ අපබ්‍රංශ කියන්නේ නැතුව බලන්න මේවා ගිහිල්ලා. මේ කියන්නේ උතුරු ප්‍රවේශද්වාරේ. ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවස බුදුරජාණන් වහන්සේ සිංහාසනයෙන් පිළිබිඹු කරලා තියෙන එතනත් මේ වඳගෙන ඉන්න කට්ටියකුත් ඉන්නවා. ඔන්න ඕකට තමයි ඒකෙත් පිළි අරන් තියෙන්නේ ඉන්ද්‍රසාල ගුහාව තියෙන මූර්ති කැටයම කියලා. ඊළඟට ගත්තේ මතුරාහි සොයාගත් බුදුරදුන් ඉන්ද්‍රසාල ගුහාවේ විසීම විශ්වාස 50 සක්‍රයා පැමිණ වැඳගෙන ඉන්න. මෙයා වෙන්න ඇති සක්‍රයා කියලා කිව්වා. මෙයාගේ හිස නැහැ. මෙයාත් ඒ වගේ ඊට වඩා අතන ආලෝකමත් බවක් පේනවා. එයාගේ ශරීරයේ තියෙන මේ දකුම් කළු ලක්ෂණ විශේෂයෙන් එයාට තියෙන ආභරණ ආදී ඊට වඩා ටිකක් වැඩි නිසා මම සක්‍රයා කියලා කිව්වේ. මෙතන ඔටුන්නකුත් තියෙනවා. ඊට පස්සේ දැන් මගෙන් අහනවා මේ තොරතුරු අතරත මට කියනවා මැටිපුවරු සාධකේ මම එතෙන්ට එන්නම් ඊළඟට. මේ තියෙන්නේ මතුරාහි සොයාගත් බුදුරදුන් ඉන්ද්‍රශාලාවේ විසීම. එතකොට මේ එක පන්සල් කියන්නේ ස්තූප, බෞද්ධ ස්තූපවල ඒ වගේ තියෙන ශිලාලේඛන වාර්තා, ඒ වගේ ශිලාලේඛන ඒවා වාර්තාවක්නේ. එතකොට අනිත් මූර්ති කැටයම් ආදී මේ කාරණේ පැහැදිලි වෙන තැන් තමයි මම මේ පෙන්නලා දෙන්නේ. මේ කාලේ වෙනකොට බුදුහාමුදුරුවෝ හදලා මේ දේශනා කරන ස්වරූපයෙන්මයි ඉන්නේ. මේ පැහැදිලි කරන යමක් පැහැදිලි කරන ස්වරූපයෙන්. සක්‍රයා කියලා ඉතින් ඔය මිනිස්සෙකුගේ රජ කෙනෙක් වගේ තමයි තියෙන්නේ. දැන් අපේ පන්සල්වලත් විහාර සෙවිලිමේ දෙවියන්ගේ දිව්‍ය භවන් ඇඳලා තියෙනවා. ඒක ඇඳලා තියෙන අපේ දැන් කාලේ ඉන්න ලස්සන කාන්තාවක් හොඳට ආභරණ දාලා ඇඳුම් අඳලා. ඉතින් අපි හිතන්නේ දෙවියෝ එහෙම කියලා. අපි දිව්‍ය ලෝකෙට ගිහින් ඇවිත් මූර්තිකාරයෝ මේව හදන්නේ නැහනේ. මෙයා වෙන්න ඇති සක්‍රයා කියන්නේ ඒකයි. මෙයා තමයි සක්‍රයා. මේක ඉන්ද්‍රසාල ගුහාවේ වැඩ විසීම ලෝරියන් තංගායි ගන්ධාර ක්‍රිස්තු වර්ෂ 2 වෙනි සියවස. ඒ වෙනකොට බුදුහාමුදුරුවෝ හදලා අර ගන්ධාරේ රළු සිවුර සහිත රළු ලක්ෂණ සහිත රූප වලින් තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒ ලක්ෂණ මේකෙත් රූප පළකෙත් තියෙනවා. ඔය විදිහට මම මේක පෙන්වුවේ. මේ සිද්ධිය ඉන්දියාවේ විවිධ බෞද්ධ ආරාමවල වෙනත් රටවලත් උනත්. දැන් කාම්බෝජ එකක් පෙන්නනවා. කාම්බෝජ කියන්නේ ඉන්දියාවේම කොටසක් ඒ කාලේ. අස්සක අවන්ති ගම්බාර කාම්බෝජනේ එහෙම ගන්න පුළුවන්. හැබැයි ඉතින් ඔය ඈත ඉන්දියාව කියලා ගොඩක් ප්‍රදේශයක් ඉන්දියාවට අයිති වෙලා තිබුණා මේ වෙලාවේ. පාකිස්තානේ ලාහෝර් කියන ඒක බෞද්ධ නටබුන්නේ තියෙන්නේ. ඉතින් එතකොට මේකත් ඒ වගේ එකක්. මෙන්න ඒකත් ඉන්ද්‍රසාල ගුහාවති කියලා තමයි පිළි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේක 1190 1200 කාලෙට අයිති ගොඩක් ටිකක් මෑත යුගයේ ප්‍රීච් ખાન ස්ටයිල් ඔෆ් ද බන්යන් කාම්බෝජේ. මෙන්න මෙතන තමයි බුදුහාමුදුරන්ගේ රූපේ තිබිලා තියෙන්නේ. ඒක මේ ඉරි තිබිලා තියෙන්නේ. මේ හිල් තියෙන එතනින් වැටිලා ඒක නැහැ දැන්. මේක තමයි ඒ කතන්දරේ තියෙන එක. ඒගොල්ලෝ හඳුනගෙන තියෙන්නේ. මේ ටික මම පෙන්වන්නේ ඉන්දියාව පුරාම මේ සිද්ධිය වාස්තු විද්‍යාත්මකව සහ මූර්ති චිත්‍ර මගින් ස්තූපවල කැටයම් ආශ්‍රිතව මේ බුද්ධ චරිතයේ මේ විශේෂ සිදුවීම වාර්තා කරලා තියෙනවා. ඒක හින්දා බුදුහාමුදුරුවෝ සක්‍රයාට සක්කපඤ්ඤ සූත්‍රයේ දේශනා කරයි කියන එක බෞද්ධ සාහිත්‍යයේ ඉතා පිළිගත් එකක්. ඒකට මූර්ති ආදී ඉන්දියාවේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ පිරිනුවම් පෑවෙත් ඒ නිසා එහෙ ඕන තරම් මේවට සිද්ධි තියෙනවා කියලා නෙමෙයි කියන්නේ.
ඊළඟට බාරුත් කැටයම්වල බුද්ධ චරිතයට සම්බන්ධ ඉන්ද්‍රසාල ගුහාව පිළිබඳ සටහන් වෙනවා. ඊට පස්සේ මැටි පුවරුවක් පෙන්වලු මං. සාමාන්‍යයෙන් මෝඩ කතා කම තිබ්බට කියන්න එපා කියලා මං හැම වෙලේම කියන්නේ. ඔය දෙන්නටත් එහෙමමයි කියන්නේ. මෝඩකම තිබ්බට කමන්නේ පෙන්වන්න එපා. මේවා ගල් පුවරු. කවුරුවක් කිව්වට මේවා මැටි පුවරු කියලා මේවා ගල් පුවරු. පාෂාණ පලක. පාෂාණ පලකවල තමයි මේවා දීලා තියෙන්නේ. මේ පූජා කරපු ගල් පුවරුවක් ගානේ මතුරා ආන්ද්‍ර එතකොට බාරුත් අමරාවති කියන ස්තූපවල මේ විදිහේ සටහන් තියෙනවා. ඒ වගේම තමයි මේ ඉද සල ගුහා කියලා මම පෙන්වුවේ B35 කියන එක. මේක ක්‍රිස්තු පූර්ව 150 සුංග රාජ්‍ය කාලයට අයිති කියලා මම ලියලම තියෙනවා මෙතන. නමුත් මම මේක කිව්වා මේ චෛත්‍ය හදලා තියෙන්නේ පටන් ගත්තේ අශෝක රජුරු. සුංග රාජ්‍ය කාලේ අලුත් ඒක තියන් ලොකු කරලා. එහෙමනේ රජවරු කරන්නේ කම්බයක් දානවා කියලා ඒකට කියන්නේ. ලොකු කරලා හරි හදලා තිනවා. ඉතින් මේකේ තියෙන හුඟක් වෙලාවට මේක මේ ක්‍රිස්තු පූර්ව 150 අතර කාලෙට වෙන්නේ නැති. සුංග රාජ්‍ය කාලෙට අයිති එකක් වෙන්න ඕන. මොකද ඒක තමයි ඒ වෙලාවේ තිබිච්ච හදපු එකේ අවසන් අධීර වශයෙන් පේන්නේ. ඊට පස්සේ රිනෝවේෂන් එකක් ගිහින් තියෙනවා. ඒ හින්දා භගවත ධම්මචක්කම් කියලා තියෙනවා. ඒක පිළිගන්න බෑ කියවනේ මේ භගවතෝ ධම්මචක්කම් බුදු රජාණන් වහන්සේගේ ධර්ම චක්‍රය. ධර්ම චක්‍රයකුත් තියෙනවා. දැන් ඔය කට්ටිය මේ බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ නෙවෙයිනේ. ඔය කට්ටිය නිගණ්ඨයාගේ ශ්‍රාවකයෝ. ඔයගොල්ලෝ අශෝක රජුරන්ගේ සෙල්ලිපිත් නිගණ්ඨයන්ගේ සෙල්ලිපි කියලානේ මේකේ හැඳින්නුවේ මේ වීඩියෝ එකේ. නිගණ්ඨයාටනේ භගවත බුද්දස ඒවා කියලා තියෙනවා කියලා එක්කෙනෙක් කිව්වේ අර තොප්පිය දාගෙන ඉන්න එක්කෙනා. නම් කිව්වේ නෑ. එතකොට ඔය කට්ටිය එහෙම හිතනවා නම් ඉතින් ඔයගොල්ලෝ නිගණ්ඨයන්ගේ ශ්‍රාවකයෝ තමයි නිගණ්ඨයෝ. ඇඳුමක් පේන්න තිබ්බට මුළු ජීවිතයම දැක්ම දර්ශනය ඔක්කොම නිගණ්ඨයි. අශෝක රජුගේ සෙල්ලිපි වලින් අශෝක ධර්මය හදාගත්තේ බුද්ධ ධර්මයෙන් කියලා ඒ සෙල්ලිපි වලත් කියලා තියෙනවා. නිගණ්ඨයෝ දැන් ඉන්නේ. ඒ කියන්නේ නිගණ්ඨ නාථපුත්තගේ ශාස්ත්‍රවරයාගේ මේ දායකයොත් උගතුන් හින්දුන් කවුරුවත් ඉන්දියාවේ අශෝක රජු බුද්ධාගමෙන් මේ ගොඩනගපු ශිලාලේඛන සහ ඒ දැනුම අශෝක ධර්මය ගැන ඒගොල්ලෝ කියන්නේත් නැහැ පිළිගන්නේ නැහැ මේක බුදුහාමුදුරන්ගේ නෙමෙයි කියලා. අශෝක රජුගේ සෙල්ලිපි බුදුහාමුදුරෝ ගැන ලියලා තියෙන ඒවා තමයි බුදස කියලා තියෙන්නේ කියලා නිගණ්ඨයොත් පිළිගන්නවා ඉන්දියාවේ දැන් ඉන්න. ඒ කාලෙත් පිළිගත්තා. හින්දුනුත් පිළිගන්නවා. ඔයගොල්ලෝ තමයි පිළිගන්නේ නැත්තේ. එතකොට ඔයගොල්ලෝ නිගණ්ඨයන්ගෙත් නිගණ්ඨයෝ. ඉන්දියාවේ ඉන්න මිනිස්සුත් කියන්නේ නැහැ. නිගණ්ඨයෝ කියන්නේ නෑ ඕවා භගවත කියන්නේ අපේ ශාස්ත්‍රවල ඒ කියන්නේ නැහැ. ඒගොල්ලොත් පිළිගන්නවා ඔය සෙල්ලිපි වල තියෙන්නේ බුදුහන්ගේ ධර්මයේ. එයා බුදුන් සරණ ගියා කියලා නිගණ්ඨයොත් පිළිගන්නවා. ඔයගොල්ලෝ තමයි පිළිගන්නේ නැත්තේ. ඉතින් නිගණ්ඨයන්ගෙත් නිගණ්ඨයා කිව්වේ ඒකයි. එතකොට ජෛන මහාවීරටලු බුද්ධ සම්බුද්ධ කියලා කියන්නේ. ඔය සෙල්ලිපි වල ඔක්කොම තියෙන බුද්ධ සම්බුද්ධ බුදුහාමුදුරන්ට අපේ. නැතුව ඔය නිගණ්ඨයන්ට නෙවෙයි. නිගණ්ඨයන්ට එහෙම පේනවා. කරන්න දෙයක් නැහැ. කැටයම් ඒවායේ කාලයේ මූර්තිය මගෙන් අහනවා. මම ඒ වගේ කාලෙත් එක්ක තමයි කිව්වේ. දැන් අර මූර්තිය ගැන මං කිව්වනේ. ඒ මූර්තිය ගැන අහනවා. ඒක පිළිගන්න බැහැයිලුනේ. මෙන්න මේක. නෑ ඉස්සරහට තියෙන එක. ඊට පස්සේ බාරුත් කැටයම් වල බුද්ධ චරිතයට සම්බන්ධ ඉන්ද්‍රශාලා ගුහා පිළිබඳ සටහන් වෙනවා. 150 මේක සුංග කියන එක හයන්න මන් ලියලා තියෙන වැරදීමක්. රාජ්‍ය කාලයේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේදී අශෝක රජු විසින් මෙම ස්තූපය පළමුවෙන් ගොඩ නැංගුවා කියලා මම මේ කියලා තියෙනවා. මේක මං අකුරක්වත් හැදුවේ නැහැ. ඉදිරිපත් කරපේකම තමයි මේ ගෙනාවේ. ඒ වගේ જાති මම කරන්නේ නැහැ. ඊට පස්සේ බාරුත් කැටයම් වල බුද්ධ චරිතයට සම්බන්ධ ඉන්ද්‍රශාලා ගුහාවේ මේ කාලේ නම් තියෙන උන ආසනයක් වගේ එකක් ඒ වුණාට මම්ම කියනවා මෙතන බුදු පිළිමයක් තියෙනවා කියලා. එතකොට කාලයත් එක්ක අශෝක රජුගේ කාලේ තමයි මේක පළමුවෙන් හැදුවේ. මේ පළකය අයිති වෙන්නේ හුඟක් වෙලාට සුංග රාජ්‍ය කාලෙට. ඒ කාලේ බුදු පිළිම හදන්න පටන් අරන් තිබුණා. ඉතින් ලස්සනම බුදු පිළිම තිබුණා. එන්න තමයි ඒක ලස්සන කරුණා මෛත්‍රිය ඔප්නම් වල ගැප් කරලා හැදුවේ. මේ ඒකේ මූර්තිය මම මේ පෙන්නලා තියෙන්නේ. මේක හරියට තේරුම් ගන්න ඊළඟට කියනවා
මම කියනවලු ඉන්ද්‍රසාල ගුහාව හමු වන තැන් කැටයම් හමු වන තැන් වල ඉන්ද්‍රසාල ගුහාව කියලා. මම පැහැදිලිවම මේ ස්ලයිඩ් ඔක්කොගෙම කියලා තියෙනවා ඉන්ද්‍රසාල ගුහාව පිළිබඳව මූර්ති මගින් පුරාවිද්‍යා සාධක මගින් හෙළිවන කරුණු කියලානේ පිළිවෙලකට පෙන්වන්නේ. අතීතේ ඉඳන් වර්තමානයට එනකම්. එතකොට ඒක තේරුම් ගන්න බැරිව මං කියවනේ අර මෝල් ගහක් ගිල්ලහම ඒ මෝල් ගහක් ගිල්ල කටියට හැරෙන්න බෑනේ. ඒ වගේ මේ සත්‍ය ඔය බුදුන් ලංකාවේ උපන්න කියලා මරි මොහොත අදහසක් තියෙන කට්ටියට වෙන මොනවත් පේන්නෙම නැහැ. තේරෙන්නෙම නැහැ. ඒක මං දන්නවා. අගතනගත චතුදිස බුදුහාමුදුරුවෝ ඉන්දියාවේද කියා කියන්න බෑලු මේ තොරතුරු එක. ඔයගොල්ලන්ට කියන්න බැයි නා ඔයගොල්ලෝ නිකන් ඉන්න. බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ කියලා ඉන්දියානුවොත් කියනවා, ලංකාවේ මිනිසුත් කියනවා, තායිලන්තේ මිනිසුත් කියනවා, කාම්බෝජ මිනිසුත් කියනවා, බුරුමෙත් කියන ඔක්කොම කියනවා. ඔය දෙන්න කියන්න එපා. ඔය දෙන්න ඔය අදහසෙම ඉන්න ලංකාවේ තමයි සේරම උනේ ලංකාවෙමයි මේව උනේ කියලා කින්ද ඔහොම ඉන්න. එතකොට අගතනගත චතුදිස සගස යන ක්‍රමයේ ප්‍රශ්න කරනවා. මේ ලංකාවේ ඔය ඔක්කොම ගුහා මම එක පැත්තකින් පුරාවිද්‍යාඥයෙක්. අනිත් පැත්තෙන් හාමුදුරු කෙනෙක්. ඔය සෙල්ලිපි ක්‍රිස්තු පූර්ව 3 වෙනි සේවාසයේ මැද භාගයේ ඉඳන් අයිති වෙන ඒවා. මහින්දාගමණයෙන් පස්සේ ලියපු සෙල්ලිපි ඔක්කොම තියෙනවා. ඒ වගේ අගතනගත චතුදිස සගස දිනේ කියන්නේ ආවාවුද නාවාවුද සිව්දිකින් වඩිනා මහා සංඝරත්නයට පූජා කරා කියන එකමයි. ඊට වඩා වෙන එකක් නෙමෙයි. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒකේ බුදුහාමුදුරන්ට දුන්නා කියලා ලියලා නැහැ. නමුත් මෙව්වාගේ තියෙනවා බුදුහාමුදුරුවෝ ගැන. බුද්දස කියලා මම ඔන්නේ මගේ ඊළඟ වීඩියෝ එකේ කියලා තියෙනවා බලන්න ගිහිල්ලා ඔය තියෙන්නේ බලා ගන්න. එතකොට ඉන්ද්‍රසාල ගුහාව ගැන මේ දන්නේ නැති જાති කියන්න යන්න එපා. චතුදිස සගස දිනේ කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ සංඝයාට දීලා තියෙන්නේ. එතකොට කියනවා බුද්ධ වචනේම සෙල්ලිපි වල තියනවලු. බුද්ධ වචනේම සෙල්ලිපි වල නැහැ. බුද්ධ වචනේම ලියනවා ධර්මයේ ලියනවා නම්. සෙල්ලිපි වල තියෙන වාර්තා. ඉතිහාස වාර්තා, සිද්ධි පිළිබඳ වාර්තා, සිද්ධි වාර්තාකරණය. අද පත්තර ලියනවා වගේ. එහෙම නැත්නම් අදත් ඉතින් සෙල්ලිපි තියෙනවනේ. අතපැන්වත් කරලා පූජා කිරීමක් ගැන කියන ඒක මම මෙතන කතා කරෙත් නැහැ. ඒක මට මෙතන අදාළත් නැහැ. සේනාසන කන්දකය ගැන කියනවා. මම ඒක දැන් බලලා නැහැලු. මම සේනාසන කන්දකය ගැන මේ ආටිකලුත් පළ කරලා තියෙනවා. අනුජානාමි භික්කවේ විහාර අඩ්ඩයෝග පාසාද හම්මියක් ගුහා කියලානේ බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ. තේනෙහි තං ගහපති ආගතානාගතස චාතුද්දිසස සංගස්ස පටිට්ඨාපේහි කියලානේ. ආවාවුද නාවාවුද සිව්දිකින් වඩිනා මහා සංඝරත්නයට ඒවා දෙන්න කියලානේ කියන්නේ. ඒක තමයි පොදු දීමිනාව. සාංගික කරලා දෙන්න කියලා කියන්නේ. ඔය සමහර සෙල්ලිපි වල ලංකාවේ තියෙන සගයේ කියලා සංඝයාට දුන්නා. සගිකේ කියලා තියෙනවා. සාංගික කරා කියලා. ඒක තමයි අතනක් තියෙන්නේ. පතනපත සගහ නැත්තම් අගතනගත චතුදිස සගස. ඉතින් ඒ හින්දා ඔය දෙන්නට මෙච්චර ගැඹුරින් මේවා කියලා දෙන්න අවශ්‍ය නැහැ කියලා මම දන්නවා. ඒ නිසා මෙච්චර දිගට යන්නේ නැහැ. සේනාසනක් කන්දකේ තියෙන්නේ බුදුහාමුදුරන්ටත් එක්ක පූජා කරා කියලා නෙමෙයි. බුදුහාමුදුරුවෝ අර මහා ප්‍රජාපති ගෞතමයට කියන කතාව අරගෙනනේ ඔය කියන්නේ. මේ ලංකාවේ ගල් ගුහාවල බුදුහාමුදුරුවෝ හිටියේ නැහැ. බුදුහාමුදුරුවෝ ඉන්දියාවෙත් ගල් ගුහාවල හිටියේ නැහැ. ඔය බුදුහාමුදුරන්ට ආරාම තිබ්බනේ. ආරාම හදලා දුන්නානේ. ඉන්දියාවේ ගල් ගුහාවල ඔය උතුරු ඉන්දියාවේ එහෙම ලොකුවට නැහැ. දෙහිටලා ගල් තියෙන්නේ. දකුණු ඉන්දියාවේ ගුහා පූජා කරපුවා කියපියක් තියෙන ඒත් ආජීවකයන්. අශෝක රජු ඒවා කෙලින්ම ආජීවකෙහි කියලා ලියලා තියෙනවානේ. නිගණ්ඨෙහි කියලා ලිය හැකිනේ. සෙල්ලිපි වල අනිත් සෙල්ලිපි වල තියෙන්නේ බුදුහාමුදුරන්ට. බුදස කියන්නේ බුදුහාමුදුරෝ. නැත්නම් ජෛන මහාවීර නෙමෙයි. නිගණ්ඨයන්ට පේනවා ඒ නිගණ්ඨයෙක් විදිහට. ඒක හරි. ඔය දෙන්නට පේන එක ගැන මං කලබල වෙන්නේ නැහැ. එතකොට සක්වල පෞර ඔය සක්වල පෞරේ ඔය දෙන්නටම මම මේ කියන්නේ. මම මේ ඔය කට්ටියට උත්තර දෙන්නේ නැහැ. මේක මේ පළමු වතාවට මේ උත්තර දුන්නේ. ඊට පස්සේ මේ මගේ YouTube නාලිකාවේ මම කතා කරන්නම් ඔය කට්ටියට එන්න කියලා මේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරගන්න. ඔයගොල්ලෝ ලංකාවේ බුදුන් උපන්නා කියන තොරතුරු අරන් එන්න මම එනවා තවත් කට්ටියක් එක්ක. ඕනනම් මං තනියෙන් මේ දැනුත් මේ තනියෙන්නේ මේ වීඩියෝ එක කරන්නේ සම්පූර්ණයෙන්ම තනියෙන්. ඉතින් ඒකින්ද පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් මම මේ බොහොම කරුණාවෙන් ඔය කට්ටියට කියන්නේ. ඔය කට්ටිය ඔය මතේ අයින් කරගන්න බැයි නම් අනේ ඕක තියාගන්න. ඔය ලංකාවේ බුදුන් උපන්නත් හේරම මුළු ලෝකෙම හැදුනේ ලංකාවෙන් කියලා තියාගන්න.
අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකයේ අබටක් තරම් මොලේ තියෙන කට්ටිය ඕක පිළිගන්නේ නැහැ. ඉන්දියාවේ මිනිස්සු පිළිගන්නේත් නැහැ ඔයගොල්ලෝ ඔය කියනකොට ලංකාවේ බුදුන් උපන්නා කියලා. කාම්බෝජියාවත් නැහැ, තායිලන්ත කට්ටිය පිළිගන්නේත් නැහැ. බුරුමේ කට්ටිය පිළිගන්නේත් නැහැ. බුරුමේ කට්ටිය බුදුහාමුදුරුවෝ බුරුමෙට ඉල්ලන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඔය කට්ටිය සමහර විට අපිට හදන්න බැරි වෙයි. ඔය මත තියාගන්න. ඒ වුණාට මම කියන මත මේ සමස්ත ජනතාවට කියන්නේ. ඒ මත විවේචනය කරනවා කියලා බොරු විවේචනය කරන්න ලැහැත් වෙන්න එපා. මං කියපු කරුණු ඒක තමයි මම මේ සයිට් ෂෝ එකක් පෙන්නන්නේ. කරුණු වල පරස්පරතා ඇති වෙන එක වළක්වන්නත් ඒ වගේම මේ කරුණු විකෘති වීම වළක්වන්නත්. ඒ නිසා පුටු වල ඉඳලා එක එක මඩ ගැහුවට හරියන්නේ නැහැ. මම ඊළඟ සැරේ වීඩියෝ කරන්න ඕනේ නැහැ, කෙලින්ම එන්න කියලා කතා කරනවා. ඉස්සරලා ඔය දෙන්නගේ මගේ මම නේ දැන් මේක ඉදිරිපත් කළේ. ඒතකොට මගේ එකට එන්න ඕනේ. මම ඉදිරිපත් කරපු තැනට ඔයගොල්ලෝ එන්න එපා. ඔයගොල්ලෝගේ තැනට අපි එන්නේ නැහනේ. මම තමා මේකේ මේ කතෘ සුභාසිත සුභාවිතයෙන් තමයි මේක ඉදිරිපත් කළේ. ඒක විවේචනය කරනවා එතෙන්ට එන්න. ඒක තමයි නීතිය. ඒක තමයි යුක්තිය, ධර්මය. ඒ විදියට එන්න. නැත්නම් ඔයගොල්ලෝගේ තැන් වලට අපි එන්නේ නැහැ. මම තමයි මේ කාරණේ ඉදිරිපත් කළේ. ඔයගොල්ලෝ ඉදිරිපත් කරපු කාරණේකට නම් මං එන්න ඕනේ. මමයි මේ කාරණේ ඉදිරිපත් කළේ. ඒ නිසා සුභාසිත සුභාවිතයකට එන්න මං කතා කරන්නම්. ඔය කට්ටියට අපි පැහැදිලි කරලා දෙන්න ලැහැත්ති. එහෙමනම් මේ කනගාටු වෙන්න එපා. මං කිසිම නරකට කතා කරේ නෑ. ඔය දෙන්නට බොහොම කරුණාවන්තයි. හොඳට පොත් කියවන්න. හුල්ස්ගේ ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් අශෝක කියන පොත කියවලා ඒකේ තියෙනවා බුදුහාන්ගේ ධර්මයෙන් කොහොමද ධර්ම කරුණු පෙන්නලා ඒකට සෙල්ලිපි පාටයක් දාලා ලස්සනට ගොඩනගලා තියෙනවා. හුල්ස් බෞද්ධයෙක් නෙවෙයි. ඒ වුණාට ඒක හොඳට කියව ගන්න. ඒව හැම කියවලා ඔය අශෝක රජුරන්ගේ සෙල්ලිපි ජෛන මහාවීරගේ කියලා මෝඩ කතා අය නම් කියන්න එපා. අර පොත් එහෙම කියවලා එන්න. ඊට පස්සේ අපි කතා කරමු. එහෙනම් ජය වේවා සක්වල පවුර දෙන්නටම. පස්සේ දවසක හමු වෙමු. සුභාසිත සුභාවිත යටතේ අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. ඔය සෑම දිනාටම ජය වේවා.